අස්වැස්ම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඉන්න ඔබ හැමෝම දැනගත යුතුම ඉතාමත් වැදගත් තොරතුරු කිහිපයක් අස්වැස්ම සභාපතිතුමා විසින් පසුගියදා සජීවීව අනාවරණය කළා. මේ ඔබේ සහනය ගැන ඇත්තම තත්ත්වයයි. සභාපති නිමල් කොටවලගෙදර මහතා අවධාරණය කරන්නේ 2023 වසරේ සිට ප්‍රතිලාභ ලබන හෝ අයදුම් කළ සියලුම දෙනා තමන්ගේ තොරතුරු යථාවත් කළ යුතු බවයි. යම් හේකින් ඔබ තොරතුරු ලබා නොදුන්නොත් ඔබේ ප්‍රතිලාභය අහිමි වීමට පවා එය හේතුවක් විය හැකියි. මෙවර තෝරා ගැනීම 100%ක්ම දේශපාලන මැදිහත් වීම වලින් තොරව සිදුවන බව එතුමා සහතික කරනවා. නිලධාරීන් ගෙයින්ගෙට ගොස් කරන සමීක්ෂණ සහ විද්‍යාත්මක නිර්ණායක 20ක් මත පදනම්ව තමයි මේ ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. ජනවාරි 20 වෙනිදා සිට මාර්තු අවසානය දක්වා ග්‍රාම නිලධාරීන් හෝ විශේෂ තේරීම් කමිටු නිලධාරීන් ඔබේ නිවසටම පැමිණ තොරතුරු පරීක්ෂා කරනු ලබනවා. ඒ සඳහා නිසි සහාය ලබා දීමට සූදානමින් සිටින්න. අස්වැස්ම පවුල් ලේකකයන් ලෙස දෙන දීමනාවට අමතරව වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා දැන් අස්වැස්ම පද්ධතිය හරහාම ගෙවීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි මව්පියන්ට ලබා දෙන රුපියල් 5000ක දීමනාව සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කළා. එසේම ඔබ සුදුස්සෙකු වී තිබියදීත් ප්‍රතිලාභ ලැබී නැත්නම් හෝ නුසුදුස්සෙකුට ප්‍රතිලාභ ලැබෙනවා නම් වහාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා නිමල් කොටවලගෙදර මහතා සමග පැවති සජීවී සාකච්ඡාව නරඹන්න. ජනවාරි මාසයට අදාළ ගෙවීම් ජනවාරි 28 වෙනිදා සිට බැංකු ගිණුම් වලට බැර කිරීමට කටයුතු කර ඇති බවයි සභාපතිතුමා සඳහන් කළේ. ඒ වගේම බැංකු යාමට අපහසු අයට ඉදිරියේදී තැපැල් කාර්යාල හරහා මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක්ද සකස් වෙමින් පවතිනවා. ඔබේ තොරතුරු වල යම් වෙනසක් තියෙනවා නම් වහාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ග්‍රාම නිලධාරී මුණ ගැසෙන්න. යම් ගැටලුවක් ඇත්නම් 1924 ශනික ඇමතුම් අංකය අමතන්නත් පුළුවන්. මේ වැදගත් තොරතුරු අන් අයටත් දැනගන්න ෂෙයා කරන්න. ස්තුතියි.